මකර රාජධානිය. අතීතයේ මිනිසුන් තවමත් තාරකා විද්‍යාව හෝ මැජික් ගැන නොදැන සිටි යුගයක ලෝකයේ කෙළවර පිහිටි ඉතීරියල් කඳුවටියෙන් ඔබ්බෙහි අසිරිමත් රාජධානියක් පැවතුනේ. එය ඩ්‍රැකෝනියා නම් විය. මෙම රාජධානිය පාලනය කළේ ක්‍රෝනෝස් වංශයට අයත් අසාරියස් නම් මකර රජුය. අසාරියස් සාමාන්‍ය මකරයෙකුට වඩා බෙහෙවින් වෙනස් විය. ඔහුගේ සිරුර නිල්මැණික් සහ දියමන්ති මිශ්‍රණයක් මෙන් දිදුලන කොරළවලින් වැසී තිබූ අතර ඔහුගේ පියාපත් විහිදූ විට ඒවායේ රටා රාත්‍රී අහසේ තාරකා මණ්ඩලවලට සමාන විය. ඔහු ගින්දර පිට කළේ නැහැ. ඒ වෙනුවට ඔහු හුස්ම ගන්නා සෑම අවස්ථාවකම රන්වන් පැහැති සියුම් මීදුමක් පිටවිය. මෙම මීදුම මුළු ලෝකයේම කාලය ගලා යාම පාලනය කළේය. ඩ්‍රැකෝනියා වෙසියන් වූ මකරුන් ජීවත් වූයේ මිනිසුන්ගේ හදවත් තුල උපදින සැබෑ සන්තෝෂය මතය. මිනිසෙකු පිරිසිදු සිතින් සිනාසෙන විට ඩ්‍රැකෝනියාහි ස්පටික ගංගා ගලා යාම වේගවත් විය. මිනිසුන් නිර්මාණශීලී වන විට එහි වූ රිදී ගස් මත රත්තරන් ගෙඩි හටගත්තේය. ඩ්‍රැකෝනියා කඳුවැටිය පාමුල පිහිටි ලුමිනා ගම්මායන අඳුරු වෙමින් පැවතුණි. එහි වැසියන් ක්‍රමයෙන් තම සිනහව සහ මතකය අමතක කරමින් සිටියහ. මෙම ගමේ ජීවත් වූ සෙබෑස්ටියන් නම් තරුණයා අමුතු අයෙකු ලෙස හැමෝම හැඳින්වූහා. සෙබෑස්ටියන් කිසිදාක ගොවිතැන් කිරීමට හෝ දඩයම් කිරීමට උනන්දු වූයේ නැහැ. ඔහු නිතරම සිටියේ තම මුත්තණුවන්ගෙන් උරුම වූ ලයිර් නම් වීණාව වයමිනි. ඔහුගේ සංගීතය අසාමාන්‍ය විය. ඔහු වීණාව වයන විට කුරුල්ලන් පියාසර කිරීම නවත්තා ඔහු අසල වැසූහා. හුළඟ පවා ඔහුගේ තාලයට අනුකූලව හමන්නට විය. සෙබෑස්ටියන්, ඔය කටුලී කෑල්ලෙන් වැඩක් නැහැ. පොරවක් කරන් කැලයට ගිහින් දර ටිකක් කපාගෙන එන්න. ගමේ නායකයා නිතරම ඔහුට දොස් පැවරියා. නමුත් සෙබෑස්ටියන් දැන සිටියේ නැහැ. ඔහුගේ සංගීතය ඩ්‍රැකෝනියා රාජධානියේ අවසන් බලාපොරොත්තුව බව. ලෝකයේ අනෙක් කෙළවරේ ඔබ්සිඩියන් නම් කළු පර්වතයක් මත වාසය කළ මැලිකයිඩ් නම් දරුණු මන්ත්‍රකාරයාට අවශ්‍ය වූයේ මුළු ලෝකයම නිහඬ කිරීමටය. ඔහු විශ්වාස කළේ සතුට සහ සංගීතය යනු කාලය කාදමන නිෂ්ඵල දේවල් බවයි. මැලිකයිඩ් සතු වූයේ මතකයන් උරාගණ්ඩා විශාල වීදුරු බෝලයන්ය. ඔහු රාත්‍රී කාලයේදී තම අඳුරු සෙවණැලි මිනිසුන්ගේ සිහින තුළට යවා ඔවුන්ගේ වටිනාම සහ ලස්සනම මතකයන් සොරකම් කළේය. මිනිසුන්ට තමන් කවුදයි අමතක විය. ඔවුන් තම දරුවන්ගේ නම් තම පෙම්වතියන්ගේ සිනහව අමතක කළහ. මිනිසුන්ගේ මතකයන් වියකී යන විට ඩ්‍රැකෝනියා රාජධානිය අඳුරේ ගිලෙන්නට විය. මකරුන්ගේ දිදුලන කොරළ අලු පැහැගැන්වී ඔවුන් ක්‍රමයෙන් ගල්පිලිම බවට පත්විය. අසාරියස් රජුට පවා තම පියාපත් එසවීමට නොහැකි තරමට කාලය මන්දගාමී විය. එක් මීදුම් සහිත රාත්‍රියක සෙබැස්ටියන් කඳුමුදුනක වාඩි වී වීණාව වයමින් සිටියේදී අහසින් විශාල තාරකාවක් වැටෙනු ඔහු දුටුවේය. නමුත් එය තාරකාවක් නොවිය. ඒ එලාරා නම් වූ මකරියයි. එය අසාරියස් රජුගේ පණිවිඩකාරිය වූ අතර ඇගේ පියාපත් වීදුරු මෙන් විනිවිද පෙනෙන්නට තිබුණි. එලාරා තුවාල ලබා සිටියාය. ඇගේ දිස්නේ බොහෝ දුරට නැති වී ගොස් තිබුණි. සෙබැස්ටියන් බිය නොවී ඇය අසලට ගියේය. ඔහු තම වීණාවෙන් ඉතා සංසුන් සංගීතයක් වාදනය කරන්නට විය. එම සංගීතය ඇසෙත්ම එලාරායේ තුවාල සුවවී ඇගේ දෑස් විවර විය. ඔබ තමයි ඒ තැනැත්තා. මැලිකයිඩ් අපේ රාජධානිය ගිලගන්නවා. ඔහු කාලය සිර කරලා. මට උදව් කරන්න සෙබැස්ටියන්. ඔබේ සංගීතයට පුළුවන් අඳුරු බලය බිඳලා දාන්න. සෙබැස්ටියන් පැකිලුනේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ තමාගේ සංගීතය ලෝකයට මොනතරම් වටිනවාදයි පෙන්වීමටය. එලාරාගේ පිටමත ගමන ආරම්භ කළේය. ඔවුන් පියාසර කරද්දී මැලිකයිඩ්ගේ සෙවණැලි රාජාලීන් ඔවුන්ව වට කරගත්තා. මෙම රාජාලීන් සෑඩී තිබුණේ කළු දුමාරේනි. ඔවුන්ගේ නියපොතු මාරාන්තික විය. එලාරා අහසේ විවිධ හැඩතල මවමින් පියාසර කළද සෙවණැලි දහස් ගණනක් ඔවුන් පසුපස ආහා.
සෙබැස්ටියන් තම වීලාවගෙන වේගවත් තාලයක් වාදනය කිරීමට පටන් ගත්තේය. එම ස්වර මකර ගින්දරමෙන් ආලෝකවත් විය. වීණාවේ සෑම තන්තුවකින්ම පිට වූයේ ආලෝක ධාරාවන්ය. එම ආලෝකීය ස්පර්ශ වූ විගස සෙවණැලි රාජාලීන් දිය වී ගියේය. නමුත් මෙලිකයිඩ් තම අවසන් තුරුම්පුව ඇද නැමුවේය. ඔහු මුළු අහසම විශාල කළු වලාකුලකින් වැසුවේය. දැන් ඔවුන්ට පාර පෙනෙන්නේ නැත. එලාරාට තම පියාපත් ගැසීමට ශක්තියක් නැත. සෙබැස්ටියන් තේරුම් ගත්තේය. තම මෙහිදී අසමත් වූහොත් මුළු ලෝකයම සදාකාලික නිහඬතාවයකට පත්වන බව. ඔවුන් ඔබ්සිඩියන් පර්වතය අසලට ළඟා වූහා. එහි මධ්‍යයේ විශාල ස්ෆටිකයක් තුළ මෙලිකයිඩ් වාඩි වී සිටියේය. ඔහු වටා දහස් ගණන් වීදුරු බෝල තුළ මිනිසුන්ගේ සිනහවන් සහ මතකයන් සිරකර තිබුණි. සෙබැස්ටියන්, ඔබේ සංගීතයේ ලස්සනයි. නමුත් එයට මාංශයක් නැහැ, රුධිරයක් නැහැ. එය හුදෙක් ශබ්දයක් පමණයි. මෙලිකයිඩ් ගර්ජනා කළේය. සෙබැස්ටියන් තම වීණාව බිම තැබුවේ නැත. ඔහු එලාරා දෙස බැලුවේය. ඇය තම අවසන් ශක්තිය යොදා ඔහුට කාලයේ රිද්මය කියා දුන්නාය. සෙබැස්ටියන් වාදනය කිරීමට පටන් ගත්තේ කාලයේ ගීතයයි. මෙය සාමාන්‍ය ගීතයක් නොවිය. එයට ලෝකයේ ආරම්භයේ සිට අවසානය දක්වා වූ සියලුම ශබ්ද ඇතුළත් විය. වැසි බිඳුවල ශබ්දය, අලුතෙන් උපන් දරුවෙකුගේ හැඬීම, සාගර රළපහරේ ශබ්දය සහ මිනිස් හදවතක ගැස්ම එහි විය. එම සංගීතය ඇසෙන විට මෙලිකයිඩ්ගේ ස්ෆටිකය ඉරිතැලෙන්නට විය. සිරකර තිබූ මතකයන් දහස් ගණනක් එකවර නිදහස් විය. මෙලිකයිඩ් බිය විය. ඔහු කිසිදා ආදරය හෝ කරුණාව අත්විඳ නොතිබූ නිසා මෙම සංගීතයේ බලය දරාගත නොහැකි විය. ඔහු ක්‍රමයෙන් කුඩා වී දූමිල්ලක් මෙන් මීදුම තුල සැගවී ගියේය. එක් නිමේෂයකින් මුළු ලෝකයම වෙනස් විය. මතකයන් නැවතත් මිනිසුන්ගේ හදවත් තුලට පියාසර කළේය. ලුමිනා ගම්මානයේ මිනිසුන් එකිනෙකා වැළඳගෙන හඬන්නට වූහ. ඔවුන්ට තමන්ගේ ආදරණීයන් නැවත මතක් විය. ඩ්‍රැකෝනියා රාජධානියේ ගල් වී තිබූ මකරුන් නැවත පණ ලැබූහ. අසාරියස් රජු තම දැවන්ත පියාපත් විහිදුවා අහසට නැගුණේය. ඔහුගේ රන්වන් හුස්ම මුළු නිම්නයේ පුරාම විහිදී ගිය අතර රිදී ගස්වල මල් පිපුණේ පෙරට වඩා දස ගුණයක දීප්තියනි. සෙබැස්ටියන්, ඔබ අපේ ලෝකය බේරාගත්තා, අසාරියස් රජු පැවසිය. මිනිස් හදවතක ඇති ආදරය සහ සංගීතය මකර ශක්තියට වඩා බලවත් බව අද ඔබ ඔප්පු කළා. අසාරියස් රජු සෙබැස්ටියන්ට විශේෂ තිලිනයක් ලබා දුන්නේය. ඒ මකර කොරලයකින් සෑදූ නව වීණාවකි. එය වයන විට කාලය පවා නතර වී ඔහුට සවන් දෙනු ඇත. සෙබැස්ටියන් නැවතත් ගමට පැමිණියේය. දැන් ඔහු අමුතු තරුණයෙක් නොවිය. ඔහු ගමේ වීරයා විය. ඔහු තම නව වීණාවෙන් ගම්වැසියන්ට සතුට ලබා දුන්නේය. මකරුන් තවදුරටත් රහසිගතව ජීවත් වූයේ නැත. එලාරා නිතරම ලුමිනා ගම්මානයට පියාඹා ආවාය. දරුවන් අගේ පියාපත් මත වාඩි වී වලාකුළු අතර සෙල්ලම් කළහ. මකරුන් මිනිසුන්ට අනාගතයේ දෙස බලාපොරොත්තු සහගතව බලන ආකාරයේ ඉගැන්වූ අතර මිනිසුන් මකරුන්ට එකිනෙකාට උදව් කරන ආකාරයේ ඉගැන්වූහ. මෙලිකයිඩ්ගේ බලකොටුව තිබූ තැන දැන් ලස්සන උද්‍යානයක් බවට පත් වී ඇත. එහි සෑම වසරකම කාලයේ උත්සවය පවත්වනු ලබයි. එහිදී මිනිසුන් සහ මකරුන් එක්ව සංගීතය වයමින් ජීවිතයේ සෑම තත්පරයකම වටිනාකම සමරති. සෙබැස්ටියන් මහලුවියට පත් වූ විට ඔහු තම මකර කොරල වීණාව තම මුණුපුරාට ලබා දුන්නේය. මතක තබා ගන්න, සංගීතය නැති තැන ආදරය නැහැ. ආදරය නැති තැන කාලය නැහැ. ඔහු අවසන් වරට පැවසිය. සෙබැස්ටියන් මිය ගියේ නැත. එලාරා පෙමින ඔහුව ඩ්‍රැකෝනියාහි අමරණීය මාලිගාව වෙත රැගෙන ගියාය. අදටත් ඔබ හුදකලා කඳු මුදුනක වාඩි වී ඉතා හොඳින් සවන් දුන්නොත් හුළඟ සමග මිශ්‍ර වී එන සියුම් වීණානාදයක් ඔබට ඇසෙනු ඇත. ඒ සෙබැස්ටියන් සහ එලාරා තවමත් අහසේ රිද්මය පාලනය කරන හඬයි. අහසේ දිදුලන තාරකා යනු මකරුන්ගේ දෑස්ය. ඔවුන් අප දෙස බලා සිටින්නේ අපේ සිනහව සහ සතුට රැකගැනීමටයි. මන්ද මිනිසෙකු සිනාසෙන තාක්කල් මකර රාජධානිය කිසිදා විනාශ නොවන බැවිනි.